විශේෂත්වයක් තියෙන සර්වසාම්‍ය ගාණක් මේ තියෙන්නේ. ඔයා පෙන්වන්න ඕනේ මේකෙන් මේ ප්‍රතිඵලය පෙන්වන්න ඕනේ. මම වම් අත පැත්ත ගන්න LHS ගත්තොත් මෙතන තියෙනවා කොට්ටේ කොස්සේ බෙදීම කොට්ටේ දන කොස්සේ. දැන් බලන්න දරුවෝ උත්තරේ දිහා. කොට්ටේ ඍණ කොස්සේ කියන්නේ මේකේ ධන ප්‍රතිඵලය උඩට ගිහලා ඍණ වෙලා යටට මේ ගුණිතය යටට ඇවිල්ලා. ඒක කරන්න දෙන හොඳම වැඩේ තමයි මේ හරේ ප්‍රතිපද කරනවා. කොට්ටේ ධන කොස්සේගේ ප්‍රතිපද මොකක්ද? කොට්ටේ ඍණ කොස්සේ. මම උඩ යටයි දෙකම කොට්ටේ ඍණ කොස්සේකින් වැඩි කරනවා. කොට්ටේ ඍණ කොස්සේකින් උඩට වැඩි කරලා වෙනසක් නොවෙන්න කොට්ටේ ඍණ කොස්සේකින් යටත් වැඩි කරනවා. කොට්ටේ ඍණ කොස්සේකින් යටත් වැඩි කළා. උඩ යටයි දෙකම කොට්ටේ ඍණ කොස්සේකින් වැඩි කරනවා. හරිද? දැන් උඩ එනවා මේ වගේ දෙයක් මේ. උඩ එනවා කොට්ටේ කොස්සේ වැඩි කිරීම කොට්ටේ ඍණ කොස්සේ බෙදීම මේ කොට්ටේ ධන කොස්සේ කොට්ටේ ඍණ කොස්සේ කියන්නේ මොකක්ද? වර්ග දෙකේ අන්තරේනේ. මෙයා ලියන්න පුළුවන් කොට් වර්ගයේ ඍණ කොස් වර්ගයේ කියලා. දැන් බලන්න මේ උත්තරේ එක කෑල්ලක් අපිට ඇවිල්ලා මේ. අපිට ඕනේ මේ ගුණිතය යටට ගන්න මේ. උත්තරේ ගුණිතය යටට තියෙන්නේ. මම මෙහෙම වැඩක් කරනවා මේ. දැන් මෙතන කොට්ටේ කොස්සේනේ තියෙන්නේ. මෙතන තියෙනවා කොට්ටේ ඍණ කොස්සේ. කොහොමද තියෙන්නේ? බෙදීම මේ කෑල්ල යටට එන්නම් මම මෙතනට දානවා මෙහෙම දෙයක් මේ. පොඩි වෙනසක් මේ. කොට් වර්ගයේ කොස් වර්ගයේ. දැන් මේකට මේක කැපුණොත් කොට් එකක් යටට එනවා. මේකට මේක කැපුණොත් කොස් එකක් යටට එනවා. හැබැයි එහෙම කරන්න බෑ. මෙතන තියෙන්න ඕනේ මෙයානේ. මම දැන් මෙහෙම දෙයක් කරනවා. මම මෙතන වරහණක් දාලා මේක හදනවා. මේක මෙයාගෙන් වැඩි කළාම කොට් වර්ගයක් එන්න නම් කොස් වර්ගයේ කැපිලා යන්න බෑ. එහෙනම් මම දානවා එකයට කොස් වර්ගයේ එකක්. එකයට කොස් වර්ගයේ ඍණ. බලන්න මෙයාගෙන් මේ වැඩි කළාම කොස් වර්ගයේ කැපිලා ගිහලා කොට් වර්ගයේ එනවා. හානියක් කළේ නැහැ. ඍණ. දැන් මෙයා මෙයන් වැඩි කළාම කොට් වර්ගයේ කැපිලා කොස් වර්ගයේ එන්න ඕනේ. එහෙනම් මෙතන දානවා එකයට කොට් වර්ගයේ එකක්. බලන්න උණ කළාම මෙයා කැපිලා ගිහලා ඍණ කොස් වර්ගයේ එනවා. මෙයාව තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මේකට මෙයින් එකක් කැපිලා යනවා. මේකට මෙයින් එකක් කැපිලා යනවා. දැන් බලන්න මෙතන උඩ ඉතුරු වෙනවා කොට්ටේ ඍණ කොස්සේ යටට එනවා කොට්ටේ කොස්සේ මෙතන එනවා එකයට කොස් වර්ගය කියන්නේ සෙක් වර්ගයේ එකයට කොට් වර්ගය කියන්නේ ටෑන් වර්ගයේ. ඉන්දරෝ ඔයගොල්ලෝ දන්නවා සෙක් වර්ගයේ කියන ටෑන් වර්ගය කියන්නේ එකට සමානයි. එහෙනම් මෙතනින් එනවා කොට්ටේ ඍණ කොස්සේ බෙදීම කොට්ටේ කොස්සේ. ඕක සමාන වෙනවා RHS වලට. RHS වලට. ඉතින් බලන්න ලේසියෙන් හදන්න පුළුවන් ගාණක්. හැබැයි පොඩි පොයින්ට් එකක් තියෙන එක ඉගෙන ගන්නයි ඕනේ. හරි හදාගන්න.